දවසක් හැමෝටම අදත් මම වෙනදා වගේම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ කොහොමද මේ ClickSense හා අනිකුත් PTC sites වලට referralsලා හොයාගන්නේ කොහොමද කියලා. ගොඩක් අය මේ ඊමණි ගැන කියලා දෙනවා, PTC ගැනත් කියලා දෙනවා. හැබැයි මේ referralsලා කොහොමද හොයාගන්නේ කියලා දෙන්නේ නැහැ. යාලා කරන්නේ referralsලා sign up වෙන්න කියන දේ විතරයි. ඉතින් මම ඔයාලට අද ක්‍රම 16ක් කියලා දෙනවා. ඔයාලට ලෝකේ ජනප්‍රිය ක්‍රම ඕන දෙයකට referrals PTC sites වල විතරක් නෙමෙයි, අතරම මේවා අනිත් ඕනෑම ක්‍රමයකට අවශ්‍ය ඊමණි හොයන ක්‍රම වලට අවශ්‍ය විදිහට referrals හොයාගන්න පුළුවන් ක්‍රම. ඉතින් අපි බලමු පළවෙනි ක්‍රමය. මම පළවෙනි ක්‍රමයේ විදිහට හඳුන්වන්නේ social media. ඔයාලා social media ගැන ගොඩක් දේවල් දන්නවනේ. ගොඩක් දෙනෙක් Facebook පාවිච්චි කරනවා. සමහර අය Twitter වගේ දේවල් පාවිච්චි කරනවා. ඊළඟට Pinterest, LinkedIn වගේ දේවල්, Google+, Instagram වගේ ගොඩාක් social media site දැන් ලෝකේ තියෙනවා. මේවා තමයි හැබැයි ගොඩක්ම ජනප්‍රිය site වෙන්නේ. ඉතින් ඔයාලා කොහොමද මේක ඔයාලගේ referralsලා හොයාගන්න පාවිච්චි කරන්නේ? ඇත්තටම මේ සෑම social media site එකකදීම ඔයාලට පුළුවන් ඒකේ page එකක් account එකක් open කරගන්න. ඒ හරහා ඔයාලට ඒවට යාළුවෝ සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවට මේ සම්බන්ධයෙන් post අපි කියමු ClickSense සම්බන්ධයෙන් කියලා ඒ සමග ෆොටෝ එකක් හෝ post එකක් share කරලා ඔයාලගේ link එකත් එක්ක ඒ හරහා සම්බන්ධ වෙන්න කියලා යාළුවට invitation එකක් විදිහට යවන්න පුළුවන්. මේ සෑම site එකකම page එකක් account එකක් හදනවා කියන්නේ ඔයාලා සෑහෙන ප්‍රමාණයක් ඒක හරහා ඔයාලට referrals සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මෙතනම තියෙනවා site හයක් විතර. ඉතින් මේ විතරක් නෙමෙයි, තවත් site තියෙනවා ලෝකේ තවත් ජනප්‍රිය දේවල්. ඒවත් accounts හදලා ඔයාලට ලෝකෙම්ම මේකට කට්ටිය එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන්ම මම මේක කරනවා නම් ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන්. තමන් ලංකාව ටාගට් කරලා වගේ කරනවා නම් සිංහලෙන් post වගේ දේවල් දාන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් නම් වලට වඩාත් හොඳයි. ඉතින් මේක තමයි social media කොහොමද referralsලා හොයාගන්න පාවිච්චි කරන්නේ කියන දේ. ඔයාලට හොඳ දැනුමක් තියෙනවා නම් ඒ ගැන මේවා social media එක පාවිච්චි කරලා referralsලා හොයාගන්න ඉතාමත් ලොකු possibility එකක් තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද මේ දෙවෙනි ක්‍රමය කියලා. දෙවෙනි ක්‍රමයේ විදිහට මම හඳුන්වලා දෙන්නේ blog එකක් හරි website එකක් හරි හදන විදිහ. මේකෙදි ඔයාලට e-money ගැන post දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතෙන්දි කතා කරන්නේ PTC sites ගැන. ඔයාලට PTC sites ගැන post දාන්න පුළුවන්. photos හරි මොනවා හරි දාලා ඒවා share කරන්න පුළුවන්. ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් blog එකක්, නැත්නම් WordPress වලින් හදාගන්න පුළුවන්. මේකේ ඉන්න sites වලට ගිහිල්ලා ඇත්තටම මේවා free දෙන දේවල්. ඔයාලට මේකේ free හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මම අර කලින් කිව්වා වගේම social media site එකේ හදලා ඒ හරහා මේවා කී තියෙන post share කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලගේ referral link එකත් ඒවට add කරන්න. ඊළඟට ඔයාලට top level domain එකක් ලබා ගන්න පුළුවන්. top level domain එකක් ගත්තොත් ඔයාලට මේක SEO කරලා search engine වලට ගෙනල්ලා ඒකට organic traffic කියන විදිහට ඔයාලට හදලා ඒකට visitorsලා ගෙන්න ගන්න පුළුවන්. මේ වගේම post එකේ share කරලා දාලා update කරලා ඒකට ඔයාලගේ referral link එක හරහා ඔයාලට referralsලා sign up වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ හොඳම ක්‍රමය මේ වගේ දෙයකට referralsලා ගෙන්න ගන්න. විශේෂයෙන්ම මේක ඉංග්‍රීසි වලින්ම කරනවා නම් තමයි වඩා හොඳ. මොකද ලංකාවෙන් විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඒකට ඔයාලට visitorsලා එනවා කියන්නේ visitorsලා තමයි ඔයාලගේ referralsලා වෙන්නේ. ගොඩාක් ඒ සම්බන්ධයෙන් හොයන අය ඔයාලගේ site එකට එනවා කියන්නේ ඔයාලට ගොඩාක් referralsලා හම්බ වෙනවා කියන එක. ඒක තමයි අපේ site එක. කැමති අය තියෙන බලන්න. ඊළඟ ක්‍රමේ අපි බලමු මොකක්ද කියලා.
ඊළඟ ක්‍රමයේ විදිහට මම හඳුනන්නේ YouTube. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ YouTube එකේනේ. දැන් මේකේ මේ වීඩියෝ එකේ පල්ලෙහා මගේ රිෆරල් ලින්ක් එකත් මම ඔයාලට දාලා තියෙනවා. කැමති අයට sign up වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් හදන්න පුළුවන් කොහොමද මොකද්ද click sense කියන්නේ නැත්නම් PTC කියන්නේ කියලා නැත්නම් වෙනත් දෙයකට උනත් පුළුවන් මේ විදිහට වීඩියෝ එකක් හදලා ඔයාලට YouTube වලට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලගේ link එක හරහා ඔයාලගේ රිෆරල්ස්ලා sign up වීම තුලින් ඔයාලට රිෆරල්ස්ලා වැඩි වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ගොඩක් YouTube වීඩියෝ එකක් හදනවා මොකක් හරි හොඳ විදිහකට ඒක හදන්නේ කියන්නේ කෙනෙක්ට දැනුමක් ගන්න පුළුවන් විදිහකට කෙනෙක්ට ඉන්ටරෙස්ටිං වෙන්න පුළුවන් විදිහකට හදන්න. එතකොට තමයි යාලා ඒ ගැන ඉන්ටරෙස්ටිං වෙලා ඒක අනුගමනය කරන්න පෙළඹෙන. ඉතින් නිකම්ම මේකෙන් sign up වෙන්න කිව්වට වැඩක් නෑ. ගොඩක් මම දැකලා තිනවා බ්ලොග් වල එහෙම නැත්නම් වෙබ්සයිට් වල දාලා තින්නේ මේ link එක විතරයි පොඩ්ඩක් තියෙනවා මේකෙන් මේ ක්ලික් කරන සයිට් එකක් මෙහෙමයි කියලා හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් එක්ක යාළුවට හොඳ පැහැදීමක් ඇති වෙන විදිහට මේ දේ කළොත් යාළුවා අනිවාර්යයෙන් මේක sign up වෙනවා. ඊළඟට අපි බලමු තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා. මේකෙදි මම ඔයාලට කියන්නේ ඔයාලට sign up වෙන referrals කොහොමද තවදුරටත් ඔයාගේ active විදිහට තියාගන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලට click sense වලට sign up වුණොත් යාළුව ප්‍රීමියම් මට්ටමට අප්ග්‍රේඩ් කිරීමේ හැකියාවක් ඔයාට පුළුවන් ඔයාගේ account එකකින් කරන්න. ඒ කියන්නේ referral page එකට ගිහිල්ලා ඔයාලට බලපුවාම මේ වගේ බටන් එකක් මට ලැබෙවි upgrade one of your referrals seen on this page කියලා. මේ ඉන්නේ ඔයාලගේ referrals මෙහෙම ඔයාලට පෙනේ ඔයාලගේ sign up වෙලා ඉන්නවනම් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එයාලව අප්ග්‍රේඩ් කිරීමක් කරන්න. ඒ කියන්නේ කලින් ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන් සියලුම referrals ලට මෙතන ඉහළින් පෙන්නයි ඔයාලගේ page එකේ active විදිහට ඉන්න අයට මේ විදිහට තරගයක් මගින් වැඩිම clicks දෙන අය හරි වැඩිම earn කරන අයට හරි free premium membership එකක් win කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කරලා ඔයාලට පුළුවන් එයාලව මේ විදිහට අප්ඩේට් කරන්න තෝරලා කවුද වැඩිම ක්ලික් කරලා තියෙන්නේ කියලා ඒ තරගයක් හදලා එහෙම මේකදී ඔයාලට කවදාවත් රිපස්ලට චීට් කරන්න එපා. ඒක අප්ඩේට් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලා ඒක ගැන වීඩියෝ එකක් උත් හදලා YouTube එකේ අප්ලෝඩ් කරන්න අමතක කරන්න එපා. මේකෙන් ඔයාලට ඔයාලගේ sign up වෙච්ච referrals ලව දිගටම තියාගන්න පුළුවන් වෙනවා active තත්ත්වයෙන්. ඉතින් ඒක ලොකු දෙයක්. ඔයාලා හොයාගත්තට වඩා නේ ඔයාලා active නැත්තම් ඔයාලට clicks හම්බෙන්නේ නැහැ, ඔයාලට මුදල් හම්බෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මම හතරවෙනි ක්‍රමයේ විදිහට හඳුන්වලා දෙන්නේ. අපි බලමු පස්වෙනි ක්‍රමය මොකක්ද කියලා. පස්වෙනි ක්‍රමයේ විදිහට මම හදලා දෙන්නේ කලින් ක්‍රමයේම තමයි මේකත්. හැබැයි මේකෙදී රිෆරල්ස්ලා යාල් මුදල් ගෙවීමක් කරන්න ඕනේ ඔයාට. නැත්තම් ස්පොන්සර් වෙන ඔයාට. සාමාන්‍ය රිෆරල් කෙනෙක් තමන්ගේම account එක අප්ඩේට් කරගන්න ගියොත් $17ක් යනවා. එයාගේ ස්පොන්සර් දැන් මම ඔයාගේ ස්පොන්සර් නම් මම ඔයාට අප්ග්‍රේඩ් කරලා දෙනවා මට වැය වෙන්නේ $15යි. රිෆරල් කෙනෙක් වැඩිම ක්ලික් දානවා මට කලින් කිව්වා වගේම එයාට අප්ඩේට් කර දීමේ හැකියාවක් තියෙන $15ට. එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට පුළුවන් $15ක් ඔයාට ගෙවලා නැත්නම් ස්පොන්සර්ට ගෙවලා මගේ account එක $15කට අප්ඩේට් කරන්න කියන්නේ. එතකොට එයාට $2ක ලාභයක් තියෙනවා. ඉතින් මේ විදිහට හොඳ කමියුනිකේෂන් එකක් වගේ රිෆරල්ස් දාලා හදාගත්තොත් විශේෂම ලංකාවේ අයත් අතර ඔයාලට පුළුවන් ඒ විදිහට යාලට උදව් කරන්න. ඔයාලට $15ක් net එක හරි පයිසා පයිටු හරි PayPal වලට හරි එවුවොත් කෙලින්ම අප්ඩේට් කිරීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් අපේ ලංකාවේ නම් EasyCash හරි bank transfer එකක් හරි කරලා ස්පොන්සර්ට මුදල් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ස්පොන්සර්ව විශ්වාස කරන්න ඕනේ. යාළුවෝ චීට් කරන්න බෑ. මේ ක්‍රමවලදී එකිනෙකාට උදව් කිරීමෙන් තමයි ඇත්තටම මේකේ මේ PD site වල ඉස්සරහට යන්න පුළුවන්. කට්ටිය වැඩි වෙන තරමට ඒකේ තියෙන ලාභය වැඩි. ඉතින් මේ විදිහට කරලා ඔයාලගේ රිෆර්ස්ලා ඇක්ටිව් විදිහට තියාගැනීමේ හැකියාවකුත් තියෙනවා. අපි බලමු 6 වෙනි ක්‍රමය මොකක්ද කියලා. 6 වෙනි ක්‍රමයේ විදිහට මම ඔයාලට කියලා දෙන්නේ ඇඩ්වර්ටයිසින්. ඕනම තැනක කස්ටමර්ස්ලව හොයාගන්න ඇඩ්වර්ටයිස් කරන පත්‍රයක් දැක්කොත් එහෙම ඒකේ ඕන තරම් ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. ඒක කරලා කරන්නේ
ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඉවරලා එයාලට ඕන කස්ටමර්ස්ලව හොයාගන්න එක තමයි. ඉතින් මේකේ වෙබ් අවකාශයේදීත් අපිට පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඒවා බලන කස්ටමර්ස්ලා නැත්තම් ඒක කැමති කෙනෙක් එක ක්ලික් කරොත් ඒ හරහා කස්ටමර්ස්ලා නැත්තම් විසිටර්ස්ලා නැත්තම් රිෆරර්ස්ලා වලට ලැබීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු මේක කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි වෙනත් PTC සයිට් එකක් භාවිත කිරීම. නියෝබක්ස් බක්ස්පී වගේ සයිට්ස් තියෙනවා. අර තවත් උන් තරම් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න. දැන් PTC සයිට් ගත්තාම මේවා pay to click කියන sites එතන PTC වෙන PCT දැන් අපිට පුළුවන් ඒවා ඒ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඒ හරහා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන කෙනාව රිෆරල් කෙනෙක් කරා. එයා ඒකට ඉන්ටරෙස්ටිං වුණොත් ඒ සයිට් එකට එයා ඒක රිෆරල් කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඕන තරම් සයිට්ස් තියෙනවා මම කලින් කිව්වා වගේ නියෝබක්ස් බක්ස්පී වගේ දේවල් ක්ලික් සෙන්ස් වගේ පාවිච්චි කරනවා. ඒකට රිවර්ස්ලා හොයා ගන්නවා නම් තවත් ඕන තරම් සයිට්ස් තියෙනවා. හැබැයි මේ වගේ ට්‍රස්ට් වෙන තවත් එක සයිට් එකක් හදාගන්න එක ඔයාලට වාසි. මොකද සමහර ගොඩක් තියෙනවා ස්කෑම්. මම ඉස්සරහට කියලා දෙනවා කොහොමද මේ ස්කෑම් සයිට් එකක් කොහොමද හොයාගන්නේ කියලා තව වීඩියෝ එකකින්. ඉතින් මේ එක ක්‍රමයක් තව PTC සයිට් එකකින් කොහොමද රිෆරල්ස්ලා හොයාගන්නේ ඇඩ්වර්ටයිස් කරලා. ඊළඟට අපිට පුළුවන් Google AdWords වගේ දේවල් පාවිච්චි කරනවා. ඔයාලා දන්නවනේ Google AdSense ගැන. ඉතින් මේකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නත් පුළුවන්. මේක ලෝකෙටම පේනවා. කැමති කෙනෙක් ඇවිල්ලා ඒක ක්ලික් කරලා sign up ඊමේල් වලට ලොකු possibility එකක් තියෙනවා. රිවර්ස්ලා හදාගන්න. ඊළඟට මේ වගේ තව තියෙනවා Bing Ads. මේකේ $5ක් විතර වැය කරලා වලට ඇඩ්වර්ටයිස්මන්ට් නැත්තම් views 200ක් විතර හදාගන්න පුළුවන්. ඇත්තටම ඒ 200න් වට ක්ලික් කරලා අපි කියමුකෝ 50ක් ආවා කියලා ඒකේ සෑහෙන ලොකු වාසියක් තියෙනවා රිෆර්ස්ලා හදා ගැනීම. ඊළඟට චිත්තිකා කියලා තියෙනවා. මේ වගේම සයිට්ස් තව තියෙනවා ඇඩ්වර්ටයිසර් කියලා. මේකට වට ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න පුළුවන් ගොඩක් අඩු ගානකට. තවත් ලෝකයේ දේවල් තියෙනවා මේ වගේ ඇඩ්වර්ටයිස් ගන්න පුළුවන් සයිට්. මේවා තමයි හැබැයි ගොඩක්ම ප්‍රසිද්ධම. මම රෙකමන්ඩ් කරන්නේ Bing Ads, චිත්තිකා, එතකොට Google Advertiser කියන ටික තමයි. අපි බලමු එහෙනම් මොකද්ද 7 වෙනි ක්‍රමය කියලා. 7 වෙනි ක්‍රමයේ විදිහට මම ඔයාලට කියන්නේ ඊමේල් මාකටිං. ඊමේල් මාකටිං කියන්නේ නැත්තම් ලෝකයේ ගොඩක් මාකටිං වලදී භාවිතා කරන හුඟක් වැදගත් ක්‍රමයක්. මේකෙදි ඔයාලට පුළුවන් ඔයාලා ආරම්භක විදිහට පාවිච්චි කරනවා නම් Yahoo හරි Gmail එකක් හරි පාවිච්චි කරන්නත් පුළුවන්. මේවා හැබැයි ප්‍රොෆෙෂනල් විදිහට කරනවා නම් Yahoo Gmail හරහා කරන්න බෑ. ඔයාලට ඊමේල් මාකටිං කරනවා නම් ඒ කියන්නේ මේකෙදි ඊමේල් මාකටිං කියන්නේ ඊමේල් එකක් තව කෙනෙක් කියවලා ඊමේල් එක හරහා මේව සම්බන්ධ කරන ඔයාලට රිෆරල් ලින්ක් එක හරහා යව රිෆරල් කෙනෙක් කර ගැනීම තමයි. ඒක ඔයාලට ඔයාලගේ යාළුවන්ට උනත් යවන්න පුළුවන්. නැත්නම් තවත් මේ ඊමේල් ගැන ඉන්ටරෙස්ටිං කමක් තියෙන අය හොයලා එයාට මේ විදිහට ඊමේල් එකක් යවුම් තුළින් ඔවුන්ව රිෆරල් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊළඟට එහෙම නැත්නම් ඔයාලා ප්‍රොෆෙෂනල් විදිහට කරනවා නම් මේ වගේ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ඊමේල් මාකටිං වලටම හදපු. මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේවට දැන් වෙලාවට මුදල් ගේන්නත් සිද්ධ වෙනවා. මේකේ හොඳ ඊමේල් ටෙම්ප්ලේට් එකක් හදාගෙන ඒක හරහා ඊමේල්ස් මාකටිං කියන දේ කරලා වලට රිවර්ස් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේක ලෝකේ හුඟක් ජනප්‍රිය ක්‍රමයක්. මේකෙන් ගොඩක් රිවර්ස්ලා වලට හොයාගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු 8 වෙනි ක්‍රමය මොකක්ද කියලා. 8 වෙනි ක්‍රමයේ විදිහට මම හදලා දෙන්නේ රිෆරල් එක්ස්චේන්ජ්. රිෆරල් එක්ස්චේන්ජ් එක කියන්නේ මම දැන් ක්ලික් සෙන්ස් එකකින් ඔයාලට sign up වෙන්න කියනවා නම් ඔයා කියනවා මට new box එකකින් sign up වෙන්න මෙන්න මගේ රිෆරල් එක. අපි දෙන්න එක්ස්චේන්ජ් කරගන්න අපි රිෆරල් link එක. ඒ හරහා මම එයාගේ එකට sign up වෙලා එයාගේ කී වැඩ කරනවා. ඔයා මගේ එකට sign up වෙලා මගේ ටික වැඩ කරනවා. මේ විදිහට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් sites තියෙනවා සාමාන්‍ය online. ඒක මේ forums තියෙනවා සමහරවා e-money space කියලා තියෙනවා. තවත් ගොඩක් තියෙනවා.
මේක ගොඩක් ජනප්‍රිය එකක්. ඊළඟට referral exchange කියලා තව සයිට් එකක් තියෙනවා. Reddit referral exchange කියලා. මේ විදිහට ගොඩාක් දේවල් තියෙනවා. මේ ටික සාමාන්‍ය ප්‍රසිද්ධ sites කිහිපයක් තමයි මෙතෙන් දක්වලා තියෙන්නේ. ඔයාලා තවත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන් මොනවද මේ වගේ ලබා දෙන referral exchange ගන්න පුළුවන් sites කියලා. ඉතින් අපි බලමු මොකක්ද මේ නම ක්‍රමය මොකක්ද කියලා. නම ක්‍රමය විදිහට මම ඔයාලට කියලා දෙන්නේ මයික්‍රෝ ජොබ් එකක් හරි ටාස්ක් එකක් හරි විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ referral එක සබ්මිට් කරලා ඒ හරහා sign up වෙන්න කියලා කට්ටියට කියන්නේ. එතකොට ජොබ් එකක් හරි ටාස්ක් එකක් හරි කරද්දී යාට යම් මුදලක් ගන්නවා. සාමාන්‍යයෙන් $7.5ක් වගේ ප්‍රමාණයක් වෙනවා සාමාන්‍ය මයික්‍රෝ ජොබ් එක අඩුම. ඔයාලට $10ක් හෝ 20ක් හෝ වැය කරලා 100ක් 200ක් විතර හදා ගන්න පුළුවන්. ඊළඟට අර මම කලින් කිව්වා වගේම යාට කියන්න තමයි කරන්න එපා. ඇක්ටිව් විදිහට හිටියොත් ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් ලැබෙනවා කියන දේ. ඒ වගේ ඔයාලට පුළුවන් වෙනත් PTC සයිට් එක මේ විදිහට ඇඩ් එකක් දාන්න. උදාහරණයක් දෙන්න නියු බොක්ස් වගේ දීලා තියෙනවා. තව ඔන්ලයින් සයිට්ස් තියෙනවා. මේ විදිහට මයික්‍රෝ ජොබ් එකක් හරි ටාස්ක් එකක් හරි තුලින් ඔයාලට රිෆර්ස් ලා හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු 10 වෙනි ක්‍රමය කොහොමද කියලා. 10 වෙනි ක්‍රමය විදිහට මම හඳුන්වලා දෙන්නේ SMS මාකටිංగ్. SMS කියන්නේ ලෝකේ හොඳක් ජනප්‍රිය ක්‍රමයක්. ලංකාවේ ඇත්තටම මේක කියලාගෙන ඔයාලට ඔයාලා ෆෝන් පාවිච්චි කරන ඔයාලට එන ඇති විවිධ මාකටිං ඇඩ්ස් ඇත්තටම ඩයලොගින් ඒවාට සලාටෝ මොනවා හින්දා වේවා ඔයාලට ඇවිල්ලා ඇති. එයාලගේ ඒවට අමතරව තවත් විවිධ මාකටිං කිරීම ක්‍රම වේද. ඉතින් මේක හොඳ ක්‍රමයක්. ඔයාලගේ රිෆරල් ලින්ක් එක මේ විදිහට මොකක් හරි හොඳ ඊමේල් එකක් හදලා එයාලට මේකෙන් sign up වෙන්න කියලා එයාලට යවන්න පුළුවන්. මේක ස්පෑම් කරන්න යන්න එපා. ඔයාලට ටාගට් කට්ටිය ඉස්සලා හොයාගන්න. ඊට පස්සේ ඔයාලගේ නම්බර්ස් වාගෙන ඔයාලට පුළුවන් SMS මාකටිං කරලා ඒ හරහා රිවර්ස් ලා හොයාගන්න. ඒකත් ලෝකේ ගොඩාක් ජනප්‍රිය ක්‍රමයක්. ඉතින් අපි බලමු මොකක්ද 11 වෙනි ක්‍රමය කියලා. ඒකදී මම ඔයාලට හඳුන්වන්නේ newspaper advertising. ඒකදී ඔයාලා ගත්තොත් දැන් පත්‍රයක් ගත්තොත් හැම ඉස්සෙම ඔයාලට දකින්න පුළුවන් තමයි මේ ඊමණි උගන්වන ගුරුවරු නැත්නම් එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් මේ වගේ හරි නැත්නම් ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න පුළුවන්. ඔයාලගේ රිෆරල් ලින්ක් එකත් එක්ක හරි හොඳ ක්‍රමයක් මේක. මොකද ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නේ නැති පිරිසකුත් ඉන්නවා පත්‍ර විතරක් බලන. මේ අය මේවා දකිද්දී එයාලා තමයි දන්නේ අපි දන්නේ නැති ඇඩ් කියලා දෙන්නේ. ඒ හරහා ඔයාලට සම්බන්ධ කර ගැනීමක් කරන්න පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් පෙීම සම්බන්ධයෙන්. ඉතින් මේකේ මේ පත්‍රයකින් උත්සාහගත් කොටසක් මේකේ කියන විදිහට ඇත්තටම මේ මුදල් අය කිරීමක් කරනවා. මම මේ සයිට් එකේ මගේ වීඩියෝස් වලින් නොමිලේ තමයි ඔයාලට කියලා දෙන්නේ. මේ හැමදේම මෙයාලා කින්දේවන නොමිලේ කියලා දෙනවා ඔයාලට. මේ ඇඩ්ස් ක්ලික් කරන්න කොහොමද කියන දේ මෙතන ඉස්සලම් කියන්නේ. ඊට පස්සේ data entry කරන්නේ ෆෝම් ෆිලින් මේ හැමදේම YouTube කොහොමද හැමදේම මේකේ නොමිලේ තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි subscribe කරලා රැඳිලා ඉන්න ඔයාලට හැමදේම දැනගන්න පුළුවන් ඉස්සරහට කොහොමද මම හොයන්නේ කියලා. ඉතින් මම මේක උදාහරණයක් විදිහට ගත්තා. ඔයාලට newspaper advertising කරලත් පුළුවන් රිෆර්ස්ලා හොයාගන්න. ඉතින් අපි බලමු මොකද්ද 12 වෙනි ක්‍රමය කියලා. ඇඩ්වර්ටයිසින් on වෙබ්සයිට්. දැන් වෙබ්සයිට් එක ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන් ඔයාලට හොඳට විසිටර්ස්ලා එනවනම් වෙනත් වෙබ්සයිට් එකක අපි පුංචි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. මේක ක්ලික් කරලා එන්න අපේ සයිට් එකට මොකද්ද කොහොමද සල්ලි පාන්නේ කියලා. ඒ විදිහට උදාහරණයක් මෙහෙම බලමු. මේ වගේ දේවල්. මේ ලංකා ප්‍රසිද්ධ සයිට් එකකින් ගත්ත පොඩි ඉමේජ් එකක්. මේකේ මේ තියෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් දැන් මේ කියලා තියෙන්නේ. මේ වගේ වලට තැනක සතියකට හෝ මාසයකට මේ පොඩි කොටසක් උලියට අරන් මේකේ දාන්න පුළුවන් sign up වෙන්න. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි වන්න කැමතිද කියලා හරි ඒ වගේ දේවල්. මේක ටිකක් මුදල් වැය වෙනවා. ඒත් සල්ලි වන්න සල්ලි විසික් කරන්න ඕන කියලා තියෙනවනේ.
දැන් කරොත් ඔයාලට පුළුවන් මේ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඔයාලට රිෆර්ස්ලා හොයාගන්න. ඉතින් අපි බලමු මොකද්ද 13 වෙනි ක්‍රමය කියලා. 13 වෙනි ක්‍රමය විදිහට මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ ඉන්න ළඟම යාළුවන්ට මේ ගැන කියන්න පුළුවන්. ඔයාලා ඉන්නේ පාසලේ නම් එහෙම නැත්නම් ක්ලාස් එකක නම් විශ්වවිද්‍යාලේ නම් ඔයාලට ඔයාලගේ ඉන්න යාළුවන්ට කියන්න පුළුවන් මේ ගැන. ඔයාලා කොහොමද ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නේ කියලා මේකත් එක ක්‍රමයක් කියලා එයාලට ඩිරෙක්ට්ම හඳුන්වලා දීලා එයාලට කියන්න පුළුවන් මේක මගේ බ්ලොග් සයිට් එක මෙන්න මේකට එන්න ඇවිල්ලා බලන්න කියවන්න කියලා. තව මේ විදිහටත් ඔයාලගේ වටේ පිටේ ඉන්න ඔයාලගේ යාළුවන්ටත් ඒක හඳුන්වලා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් අය මේ එක්ස්ට්‍රා මනි මොනවා හරි හොයන්න ගොඩක් උනන්දු වෙන්නේ ඉන්නේ. ඉතින් ඒ වගේ අයට මේක හඳුන්වලා දීලා රිෆර්ලා කෙනෙක් කරගන්නීමේ ලොකු හැකියාවක් තියෙනවා. අපි බලමු මොකද්ද 14 වෙනි ක්‍රමය කියලා. මේකෙදි අපිට කිසියම් කෙනෙක් හයර් කරන්න පුළුවන් ෆ්‍රීලාන්සින් සයිට් එකකදී වගේ. එයා අපිට වැඩ කරලා දෙන කෙනෙක්. ඒ කියන්නේ මම ඉස්සරහට ෆ්‍රීලාන්සින් සයිට්ස් වලින් කොහොමද මුදල් හොයන්නේ කියන ගැන කියලා දෙනවා. ඉතින් මේ වගේ සයිට් එකේ account එකක් හදාගන්න ඔයාලට පුළුවන් ඒකේ ඉන්න කෙනෙක්ව හයර් කරන්න මේ අදාළ රිෆරල් ලින්ක් එකට රිෆරල්ස්ලා හොයලා දෙන්න කියලා. එයාට ඔයාලට පුළුවන් ඒක රිෆරල් කෙනෙක්ට මෙච්චර ගණන් දෙනවා. එහෙම නැත්නම් එයාට පැයකට ඔයාලට ගෙවන්න පුළුවන්. ඒ වගේ කැමති ක්‍රමයකට ඔයාලට එහෙම කෙනෙක් හයර් කරලා රිෆරල්ස්ලා හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ සයිට්ස් පාවිච්චි කරන්න Fiverr, එතකොට Upwork, People Per Hour, ෆ්‍රීලාන්සර් වගේ සයිට්ස්. ඉතින් මේක ටිකක් මුදල් වියදම් කිරීමක් කරන්න ඕනේ. කැමති අයට පුළුවන් ඉතින් මේ ක්‍රමෙත් අනුගමනය කරන්න. මේක ඇතුළේ PTC සයිට්ස් වලටම නෙමෙයි අනිත් අපි කියමු ඊට වඩා ලාභ ලැබෙන ක්‍රම තියෙනවා කියලා රිෆරල්ස්ලා හොයාගැනීමකින් ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් මේ කෙනෙක්ව මේ තියෙන සයිට්ස් වලින් හයර් කිරීම මගින්. ඉතින් මේක තමයි 14 වෙනි ක්‍රමය විදිහට මම ඔයාලට හඳුන්වලා දෙන්නේ. ඉතින් බලමු මොකද්ද 15 වෙනි ක්‍රමය කියලා. මේකදී ඔයාලට Skype, Viber වගේ වීඩියෝ අපිට chat කරන්න පුළුවන් sites තියෙනවා. ඒවා හරහා ඔයාලගේ යාළුවොත් එක්ක සම්බන්ධ වෙලා එයාලා chat කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකෙ ඉන්න අය එකතු කරගෙන එයාලට මේක හඳුන්වා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Google Hangout, Imo, Skype, Viber මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම මේ ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරගෙන ඒවා හරහා ලෝකෙ ඉන්න අයත් එක්ක සම්බන්ධ වෙලා chat කරන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ වලින් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවා කවුරුණත් කමන්නේ යාළුවත් එක්ක කතා කරන්න බැරි කෙනෙක් කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් යාළුවට ඔයාලගේ රිෆරල් ලින්ක් එක දෙන්න. ඒ හරහා යාළුවට sign up වෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඔයාලගේ රිෆරල්ස්ලා වැඩි කරගෙන ඉන්න හැකියාව තියෙනවා. අපි බලමු 16 වෙනි ක්‍රමය මොකක්ද කියලා. 16 වෙනි ක්‍රමයේ විදිහට මම ඔයාලට කියලා දෙන්නේ PDF එකක් හරි CD එකක් හරි නිර්මාණය කරන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ වෙබ්සයිට් එකේ මේ PDF එක සබ්මිට් කරන්න. එහෙම නැත්නම් මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් CD එකක් ගහලා ඔයාලට බෙදන්න පුළුවන්. ගොඩක් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා සයිට්ස් වල මේ විදිහේ PDF e-book කියලා විකුණනවා. CD විකුණනවා. ගෙදරටම එනවා කියලා කියනවා. ඒ විදිහට එයාලා කරන්නේ ඒ දේවල් විකුණලා මුදල් හේවීමක්. ඒත් ඔයාලට පුළුවන් මේක ඒ විදිහට PDF එකක් හරි CD එකක් හරි හදලා එයාලට උගන්වලා ඔයාලගේ රිෆරල් ලින්ක් හරහා sign up වීම කර ගැනීම. ඒකත් හොඳ ක්‍රමවේදයක් මේකෙදි. ඉතින් මෙච්චර තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. අපිව subscribe කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි තව ගොඩක් දේවල් ඔයාලට කියලා දෙනවා. මේ විදිහටම ක්‍රම 16කට කියලා දුන්නා. ඔයාලත් අන්න ක්‍රම තියෙනවා. තව මේක කමෙන්ට් කරන්න පුළුවන්. අනිත් අයත් එක්ක share කරගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් හැමෝටම. ආයි නැවත වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් සුබ දවසක් හැමෝටම.